ඊයේ පැසිව් වොයිස් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලදී කියලා දුන්න සම්පූර්ණ මේ වාක්‍යයක් කොහමද පැසිව් වොයිස් කරන්න කියන එක. ඊට පස්සේ ඒකේ රෙස්ට් එකක් අන්තිමට රෙස්ට් කොටසක් තිබ්බොත් එහෙම ඒක කොහොමද අන්තිමට දාන එක ගැන මම වීඩියෝ එකක් දාන්න කියලා තිබ්බා. එතකොට ඒකට අදාළ තමයි මේ වීඩියෝ එක. එතකොට මේකේ මේ පළවෙනි වාක්‍ය දෙවෙනි ටික දෙන්න. ඒකේ ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. මේකේ මේ දෙවෙනි වාක්‍ය මුලින්ම කියන්නම්. එතකොට මේකේ ලක්ෂාන් කියන එක සබ්ජෙක්ට් එක. read කියන එක verb එක. enable කියන එක object එක. එතකොට මේ every evening කියන එක rest එක. එතකොට මේකත් ඊයේ ගා දුන්නා වගේම යන්නේ object එකෙන් දැන් මුලින් පටන් ගන්න. එතකොට enable කියන එකෙන් දැන් මෙතන පටන් ගන්න. enable ඊට පස්සේ අපි helping verb එක දානවා. එතකොට enable කියන එක singular එකක් නිසා අපි මේකට ගන්නේ is කියන එක. එතකොට is eat කියන එකේ past participle එක තමයි eat ate eaten කියන එක. eaten is අන්තිමට by ලක්ෂාන් ඊට පස්සේ අන්තිමට every evening කියන එක දානවා. ඒ කියන්නේ rest එක අන්තිමට දානවා. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ දැන් ඊළඟට මෙන්න මේ වාක්‍ය ගත්තොත් එහෙම මේකේ ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. මේකක් me කියන එක නැත්නම් කියන්නේ ice cream කියන එක. මේක සබ්ජෙක්ට් එක, මේක verb එක. මේක ඔබ්ජෙක්ට් 1 එක, මේක ඔබ්ජෙක්ට් 2 එක. එතකොට මේ වාක්‍ය ගත්තොත් එහෙම මේකේ everyday කියන එක ඇවිල්ලා rest එක. එතකොට මේ වාක්‍ය අපි ආකාර දෙකකට ලියන්න පුළුවන්. එතකොට මේකේ මේ පළවෙනි එක මම මේක me කියන එක ඔබ්ජෙක්ට් එක කරගෙන ඉවරලා වාක්‍ය ගොඩ ගන්නවා. එතකොට an ice cream කියන එක නිකන් ඔබ්ජෙක්ට් 2 කියලා එක හිතන්නේ නැතුව මේක ඔබ්ජෙක්ට් එක කියලා හිතාගෙන තමයි මේක හදන්නේ. එතකොට me කියන එක ගත්තොත් එහෙම අපිට වාක්‍ය පටන් ගන්න බෑ me කියන එකෙන්. එතකොට ඒකට අපි මේ ටික දැනගෙන ඉන්න ඕනේ. මේකේ මේ me කියන එකට වචනේ තමයි I කියන එක. එතකොට I එකෙන් තමයි පටන් ගන්න ඕනේ. I ඊට helping verb එක ගන්න හැමතිස්සෙම. I කියන එක යෙදෙන්නේ am කියන එකත්. ඒ නිසා am කියන helping verb එක මේකෙදි ගන්නවා. am ඊට පස්සේ verb එක ගන්නවා. verb එක give කියන එක තියෙන්නේ. ඒතකොට give කියන එකේ past participle එක තමයි give gave given කියන එක. එතකොට given කියන එක තමයි කරගන්නේ. given ඊට පස්සේ අපි දානවා මේ an ice cream කියන එක. ඒක ඔබ්ජෙක්ට් එක කියලා එහෙම හිතන්න බෑ. එතකොට ඔබ්ජෙක්ට් දෙකක් තියෙන නිසා දැන් ඒක ගන්නවද නැද්ද කියලා වගේ හිතන්න එපා. ඒක ඔබ්ජෙක්ට් එකක් කියලා හිතන්න නැතුව නිකන් වාක්‍ය හදන්න. an ice cream ඊට පස්සේ අන්තිමට දාන්න සබ්ජෙක්ට් by my friend ඊට පස්සේ rest එක දාන්න. මේ තියෙන everyday එක. මේක එක විදියක්. මේ තමයි ඔබ්ජෙක්ට් 1 එක අරගෙන ලියන්නේ. අපිට ඕනනම් පුළුවන් ඔබ්ජෙක්ට් 2 එකෙන් පටන් ගන්න ඕන මොකක් කියන්නත්. එතකොට පටන් ගන්නේ an ice cream ඊට පස්සේ helping verb එක ගත්තොත් එහෙම an ice cream කියන එක singular එකක් නිසා මෙතන ගන්නේ is කියන එක. an ice cream is ඊට පස්සේ verb එකේ past participle කරනවා. ඊට පස්සේ give gave given ඊට පස්සේ අපි දානවා මේක given කාටද කියන එක දාන්න ඕනේ. ice cream එක කාටද දෙන්නේ? මේ වාක්‍ය කියන්නේ මගේ යාළුවා මට ice cream එකක් දෙනවා හැමදාම කියන එක. එතකොට an ice cream is given. ඒ කියන්නේ ice cream දෙනවා මේ මට කියන එක දාන්න ඕනේ. ඒ කියන්නේ given to කියන එක අපි දානවා මේකෙදි. to කාටද කියන given to me. අමතරව එක්කුනේ මෙන්න මේ to කියන එක. given to me by my friend කියන සබ්ජෙක්ට් එක ආයෙ දානවා. ඊට පස්සේ by my friend අන්තිමට දානවා මේකට
ටෙස්ට් එක එවරිඩේ කියන එක. මම හිතනවා ඒකත් තේරෙන්නේ නැති කියලා.